ලෝකේ ගොඩාක් අය දුක් විඳිනවා. සුද්දෝ ටයිකෝට් ගහලා යාන වාහන තියාගෙන ওই ටීවී වල පේන ජීවිතේ නෙවෙයි පින්වත්නි අභ්‍යන්තරේ. ඒ අයට පින්වත්නි ඔය සුද්දෝන්ගේ ලෝකවල සුද්දන්ගේ රටවල අපිත් ඔය අහම්බෙන් එහෙම ගිහිල්ලා තියෙනවනේ. සිකුර බ්‍රහස්පතින්දා සිකුරාදා වෙනකොට යක්කු වගේ වුණු. ඇයි මානසික ආතතිය වැඩි. ඒ නිසා තමයි මේ සුදු හැම තියෙන මිනිස්සු පෙරේතයෝ වගේ කාම ලෝකෙට ආසා. සුදු හැම තියෙන මිනිස්සු කොච්චර කාමයට ආසයිද කියනවනම් ස්ත්‍රීන් එක්ක වාසය කරලා තියෙන සතුට මදිවට ස්ත්‍රීන්ගේ අසූචි කනවා දැන් බටහිර රටවල. එච්චර පෙරේතයි. අපිට යාන වාහන දියුණුව පේනවා. එච්චර ආතතිය. ඊට පස්සේ පින්වත්නි ඒ බටහිර රටවල මිනිස්සු මනුස්ස ශරීර මදිවට ස්ත්‍රීන් විවාහ කරගෙන වෙනම ස්ත්‍රීන්ගේ ශරීරේ තියෙන බෝනික්කෝ ගෙදර තියාගෙන ඉන්නවා. මේ බටහිර රටවල මේ සත්‍යෝ මැරිලා කර්මානුරූපව පින්වත්නි පින් කුසල් පටිච්ච සමුප්පාදේ කියන එක රටකට ජාතියකට ස්ත්‍රී පුරුෂ ભેදයකට බලපාන එකක් නෙවෙයි. හේතුඵල ධම තථා අවිතතා අනඤ්‍යතා සත්‍යයක් විනාශ නොවන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්ව නොවන දෙයක්. උප්පාදෝ තථාගතානං අනුප්පාදෝ තථාගතානං ධම්මට්ඨිති ධම්ම නියාමතා. බුදුවරු පහළ වුණත් බුදුරජාණන් වහන්සේ පහළ නොවුණත් ඒක ධර්ම නියාමයක් පටිච්ච සමුප්පාදය. භවපච්චය ජාති කර්ම සකස් වීම තුලින් උපතක් සකස් වෙනවා. එතකොට මේ සුදු හැම තියෙන මිනිස්සු මැරිලා කොහේ යයිද? ඒ ලෝකවලට ආස කරන්න එපා.